ආයුෂ බොහෝ වේවා. අදත් අපි එකතු වෙලා ඉන්නේ පුරා සංදේශය 4 වෙනි එපිසෝඩ් එකත් එක්ක. පහුගිය එපිසෝඩ් එක අපි කතා කළේ කොහොමද දේශපාලනය ආගමට මැදිහත් වෙන්නේ කියලා. අපි පොරොන්දු වුණා ගිය සතියේ ආගම දේශපාලනයට මැදිහත් වෙන්නේ කොහොමද කියලා. අපි කලින් සතියේ කතා කරපු එකේ අනිත් පැත්ත. ආගම දේශපාලනයට මැදිහත් වෙන්නේ කොහොමද කියලා අද දවසේදී කතා කරනවා කියලා. ඉතින් ආගම දේශපාලනයට මැදිහත් වීම තමයි අද දවසේදී කතා කරන්න හදන්නේ. මේ වගේ සිද්ධි ලංකා ඉතිහාසය තුළ අපිට අතීතයට ගියාම ඕනෑ තරම් හොයාගන්නට පුළුවන්. හැබැයි අපි මේකෙන් එක සිදුවීමක් විතරයි අද දවසේදී කතා කරන්නේ. ඒ තමයි 6 වෙනි පරාක්‍රම බාහුගෙන් පසු යුගය තුළ ආගම දේශපාලනයට මැදිහත් වීම නිසා ඇතිවෙච්ච පෙරළිය තමයි අපි අද දවසේදී කතා කරන්න සූදානම් වෙන්නේ. 6 වෙනි පරාක්‍රම බාහුගේ යුගය පිළිබඳව කතා කරද්දී 1415 කෝට්ටේ රාජධානිය ආරම්භ කරමින් 6 වෙනි පරාක්‍රම බාහු රාජ්‍යත්වයට පත් වෙනවා. 6 වෙනි පරාක්‍රම බාහු තමයි අපේ රාජාවලිය තුල ඉන්න ලක්දිව සම්පූර්ණයෙන්ම එක්සත් කරපු අවසාන පාලකයා ලෙස සැලකෙන්නේ. ඉතින් මේ 6 වෙනි පරාක්‍රම බාහුගේ යුගය තුල සිද්ධ වෙච්ච සිදුවීම් ටිකක් තියෙනවා. මේ ටික කතා කළ යුතුයි. මේ කතාව අපි පටන් ගන්න නම් විශේෂයෙන්ම 6 වෙනි පරාක්‍රම බාහුට හිටියේ දියණිය. ඔහුට පුතුන් හිටියේ නැහැ. ඒක නිසා ඔහු තමන්ගේ පුත්තනතුරේ 3 දෙනෙක් හදා ගන්නවා. පිරිමි දරුවන් 3 දෙනෙක් හදා ගන්නවා. මේ එක්කෙනෙක් සපුමල් කුමාරයා, අනිත් එක්කෙනා අම්බුලුගල කුමාරයා, අනිත් එක්කෙනා තමයි පසු කාලීනව තොටගමුවේ ශ්‍රී රාහුල කියලා පැවිදි තත්වයටපත් වෙච්ච මේ පුද්ගලයා. එතකොට මේ කියන්නා වූ පිරිස තමයි 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා තමන්ගේ පුත්තනතුරේ තියාගැනීමෙන් හදාගන්නේ. විශේෂයෙන්ම සපුමල් කුමාරයා වැඩි වියට පත්වීමත් එක්ක තරුණ වියට පත්වීමත් එක්ක බොහොම ජව සම්පන්න රණශූරයෙක් බවට පත් වෙනවා. මේ ජව සම්පන්න රණශූරයාගේ නායකත්වයේ යටතේ මෙතෙක්කල් දකුණු ඉන්දියාවට යටත් වෙලා තිබුණු මේ කාල සීමාවෙදී දකුණු ඉන්දියාවට යටත් වෙලා තිබුණු යාපනයේ අධිරාජ්‍ය මේ ආධිපත්‍යයෙන් ගලවා ගන්නට ඔවුන්ට හැකියාව ලැබෙනවා. මේකත් එක්ක මේ සපුමල් කුමාරයා 6 වෙනි පරාක්‍රම බාහු රජතුමාගේ යාපනය ප්‍රදේශයේ බාර පාලකයා විදිහට පත්වීම ලබාගෙන ඒ ප්‍රදේශය පාලනය කරමින් කටයුතු කරනවා. ඒ වගේම අම්බුලුගල කුමාරයා මේ උඩරට ප්‍රදේශය තුල මතුවෙච්ච ජෝතියනම් සිතානන්ගෙන් මතුවෙච්ච කැරැල්ල මර්ධනය කරන්නට ඔහු යනවා මේ කියන්නා වූ රට මැද තියෙන ප්‍රදේශයට. ඒ ගිහිල්ලා ඔහු මේ කැරැල්ල මර්ධනය කළා ඒ ප්‍රදේශයේ රජතුමාගේ පාලකයා විදිහට එහෙම නැත්නම් රජතුමාගේ නියෝජිතයා විදිහට තමන්ගේ පාලන කටයුතු මෙහෙවනවා. ඉතින් රජමාලිගාව තුල හිටපු රණශූරයා සහ පාලකයා එහෙම නැත්නම් සපුමල් කුමාරයා සහ අම්බුලුගල කුමාරයා කියන දෙදෙනාම රජමාලිගාවෙන් තරමක් දුරස්ථභාවයකටපත් වෙනවා. ඉතින් මේ රජමාලිගාවෙන් දුරස්ථභාවයකටපත් වෙච්ච අවස්ථාව මම හිතන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සහ උලකුඩේ දේවිය ඇතුළු පිරිස විශේෂයෙන්ම අනිසි ආකාරයෙන් භාවිතා කළා. මේ අනිසි ආකාරයෙන් භාවිතා කළේ කොහොමද කියලා මම ඔයාලට ඔන්න දැන් පැහැදිලි කරන්න. මේ අපි කතා කරන 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා 1467 දී මරණයටපත් වෙනවා. ඔහුගේ මරණයටපත් වෙන කාල සීමාවෙද්දී සපුමල් කුමාරයා යාපනයේත් අම්බුලුගල කුමාරයා රට මැද උඩරට ප්‍රදේශයේ තමයි තමන්ගේ රජතුමා වෙනුවෙන් නියෝජිතයෝ ලෙස පාලන කටයුතු මෙහෙයමින් හිටියා. හැබැයි ඔහුගේ රජතුමා මිය යනවා, ඔහුගේ පියාණන් මිය යනවා. මේකත් එක්ක ඊළඟට රාජ්‍යත්වයට පත් වෙන්නේ කවුද කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් එනවා. හැබැයි සපුමල් කුමාරයා සහ අම්බුලුගල කුමාරයා ද්‍රවිඩ සම්භවයක් සහිත කුමාරවරු දෙදෙනෙක් විදිහට තමයි සැලකෙන්නේ. මේක නිසා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ මැදිහත් වීමෙන් ඔන්න ආගම මැදිහත් වෙනවා දේශපාලනයට. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ මැදිහත් වීමෙන් උලකුඩේ දේවියගේ පුත්‍රයා වෙච්ච වයස අවුරුදු 16ක් 17ක් වෙච්ච මේ පුත්‍රයා ජයවීර පරාක්‍රම බාහු නමින් රාජ්‍යත්වයට පත් වෙනවා. අපිට දැකබලා ගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මේ වෙලාවේ ඇත්තටම සිංහාසනයේ හිමිවිය යුතුව තිබුණේ දක්ෂතාවය අතින් සහ මෙහෙයවීමේ කාර්යශූරත්වය අතින් බැලුවට පස්සේ සපුමල් කුමාරයාට තමයි ඒක උරුම වෙන්නට ඉඩකඩ තිබුණේ. හැබැයි අර ඔහුගේ තිබිච්ච ද්‍රවිඩ සම්භවයක් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ තිබිච්ච දැඩි බෞද්ධවාදී ආකල්පත් නිසා මෙතන යම්කිසි මතවාදී ගැටුමක් ඇති වුණා කියන කාරණාව පැහැදිලිව දැක ගන්නට පුළුවන්. ඒක නිසා ජයවීර පරාක්‍රම බාහු 1469 දී රාජ්‍යත්වයට පත් වෙනවා. හැබැයි සපුමල් කුමාරයා වසර 2ක් තුල
කෝට්ටේ රාජධානිය ආක්‍රමණය කළා. මේ ජයවීර පරාක්‍රම බාහුව මරණයටපත් කළා. 6 වෙනි බුවනක බාහුව වශයෙන් රාජ්‍යත්වයටපත් වෙනවා. සකුමල් කුමාරයා 6 වෙනි බුවනක බාහුව විදියට කෝට්ටේ රාජ්‍යත්වයටපත් වුණාට මේ හිටපු බොහෝ බෞද්ධ නායකයන් කැමති උනේ නැහැ. ඒක නිසා මේ 6 වෙනි බුවනක බාහු රජතුමාට විරුද්ධව ලංකාව තුළ යම්කිසි කැරැල්ලක් ඇති වෙනවා අපිට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම කළුගඟ සහ වලවේ ගඟ අතර ප්‍රදේශය තුළ 6 වෙනි බුවනක බාහුට විරුද්ධව යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ වුණා කියන කාරණාව පැහැදිලි. මේකට මූලිකත්වය අරගත්තේ සිරිවර්ධන පතිරාජයන් සහ කකුලන්දල සිරිවර්ධන පතිරාජයන් සහ කූරගම හිමියන් කියන දෙදෙනා තමයි මේ කැරැල්ලට මූලිකත්වය ගන්න රජුට විරුද්ධව නිර්මාණය වෙන මේ කැරැල්ලට. මේ කැරැල්ල අපි හඳුන්වනවා සිංහල සංඝය කියලා. මේක සිංහල සංඝය කියලා හඳුන්වන්නේ විශේෂයෙන්ම මේ ද්‍රවිඩ සම්භවයක් ඇති රජෙක්ට විරුද්ධව කරන අරගලය. දැන් මට තියෙන ප්‍රශ්නේ මම නිකන් සරලව අහන්න. ඔහු දක්ෂයෙක් නම් ඔහු පාලනයට සුදුස්සෙක් නම් ඔහුගේ ක්‍රියාවලිය නිවැරදි නම් මම කියන්නේ වැරදි නම් අනුමත කළ යුතුයි කියලා. හැබැයි අපි නිවැරදි නම් ඇයි අපි ඔහුගේ ජාතිය බලන්නේ? ඒක මගේ නිකන් සරල අදහස. කොයි කාරණයක් හෝ වේවා අපි කතා කරන්නේ ආගම දේශපාලනයට මැදිහත් වීම. මේ ආකාරයෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ ඊට පස්සේ කූරගම හිමියන්ගේ සම්බන්ධතාවය මේ ක්‍රියාවලිය තුළ දැක ගන්නට ලැබීමෙන්ම පේන්නේ ආගම කොයි ආකාරයෙන් දේශපාලනයට මැදිහත් වුණාද කියන කාරණාව. ඉතින් මේ ආගම දේශපාලනයට මැදිහත් වීම තුළ ඇතිවෙච්ච මේ බුවනක බාහුවට විරුද්ධව ඇතිවෙච්ච සිංහල සංඝය කියන මේ කැරැල්ල වසර 5ක පමණ කාල සීමාවක් පැවතුණා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම මේ කාල සීමාව වෙනකොට බුරුමයේ උපසම්පදාව තිබුණේ නැහැ. බුරුමෙන් උපසම්පදාව සඳහා ධම්මචේතිය හිටිය රජතුමා බුරුම රජතුමා ධම්මචේතිය රජතුමා ලංකාවට භික්ෂු කණ්ඩායමක් එවනවා. මේ භික්ෂු කණ්ඩායම 1974 දී වැලිගමට ගොඩ බහිනවා. හැබැයි මේගොල්ලන්ට මේ උපසම්පදා කර්මය කරන්න රට තුලට යා ගන්නට හැකියාවක් නැහැ. මේ තිබිච්ච නොසන්සුන්කාරී සිංහල සංඝය කියන ක්‍රියාවලිය නිසා. ඉතින් මේකත් එක්ක බලද්දී අපිට පැහැදිලිවම පේනවා මේ 6 වෙනි බුවනක බාහුට විරුද්ධව නිර්මාණය වෙච්ච සිංහල සංඝය දැවැන්ත ආගමික ක්‍රියාවලියක් තුළ නිර්මාණය වෙච්ච විරෝධතාවයක් කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට දැක බලා ගන්නට පුළුවන් ආගම දේශපාලනයට මැදිහත් වුණාම කොයි වගේ ක්‍රියාවලියක්ද සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම 6 වෙනි පරාක්‍රම බාහුගෙන් පස්සේ ආපු අනුප්‍රාප්තිකයන්ගේ කාල සීමාව තුළ ලංකාව විශාල වශයෙන් බෙදෙන්නට පටන් ගත්ත කාල සීමාවක් විදිහට දක්වන්නට පුළුවන්. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ 6 වෙනි පරාක්‍රම බාහුගෙන් පස්සේ නිසි අනුප්‍රාප්තිකේ හරියාකාරයෙන් පත් කළා නොතිබීම සහ ඒ දේශපාලන ක්‍රියාවලියට ආගම මැදිහත් වීම එහෙම නැත්නම් ජාතිවාදයේ මැදිහත් වීම වගේ එකක් කියන කාරණාව අපිට පැහැදිලිවම පේනවා. දැන් 6 වෙනි පරාක්‍රම බාහුගේ කාලේ විතරක් නෙමෙයි අපිට මේකට තව ඕනෑ තරම් උදාහරණ තියෙනවා. තවත් අතීතයට ගියොත් අපේ රටේ මුල්ම රාජධානි කාල සීමාවේ මහසෙන් රජතුමාගේ කාල සීමාවේදී සංඝමිත්‍ර භික්ෂුන් වහන්සේගේ ක්‍රියාවලිය අපිට දැක බලා ගන්නට පුළුවන් කොයි ආකාරයෙන්ද සිද්ධ වුණේ කියලා. මහසෙන් රජතුමා මහ විහාරයේ ගඩොලෙන් ගඩොල ගැලෙව්වා කියලා කියන්නේ. හයි. හොයලා බලන්න. ආගම දේශපාලනයට මැදිහත් වීම. දේශපාලනයත් ආගමට මැදිහත් වීම අපේ රටේ ඇති වෙලා තියෙන මේ ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතිය ඇති වෙන්නට බලපාපු එක අවස්ථාවක්. මොකද මේකට මාත් එක්ක ගොඩක් අය විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි මම දරන මතය තමයි ආගම කියන එක වෙනම තිබිය යුතු එකක් සහ දේශපාලනය කියන එක වෙනම තිබිය යුතු එකක්. මේ දෙක එකට සම්බන්ධ වෙන්නට ගියාට පස්සේ පුංචි අවුල් ඇති වෙනවා. හැබැයි මේක අපේ ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඇයි හේතුව අපේ රටේ මුල ඉඳලම තියෙන්නේ ආගම සහ දේශපාලනය එකට බද්ධ වෙච්ච ක්‍රියාවලියක්. ඒක නිසා මේක අපේ රටේ මිනිස්සුන්ට හිතන්නේ ආගමයි දේශපාලනය හැමතිස්සෙම එකට තියෙන්න ඕනේ කියලා. හැබැයි එහෙම නෙමෙයි. ආගම වෙනවත් දේශපාලනය වෙනවත් තිබීම හරහා රටේ තියෙන දේශපාලන සංස්කෘතිය යම් ආකාරයකින් යහපත් තත්ත්වයකට පත් කරගන්න පුළුවන් වෙයි කියන කාරණාව ඉතිහාසය පුරා පාඩම් රැසක් අපිට උගන්වනවා. ඇත්තටම මේ 6 වෙනි පරාක්‍රම බාහුගේ රාජධානි කාල සීමාවෙන් පස්සේ අපි අර කතා කරා වගේ ලංකාවේ විශාල දේශපාලන කර්තෘත්ව ටිකක් එනවා. මේ හැම එකම
ආගම මූලික කරගත්තේවා. ඉතින් මෙන්න මේ ආකාරයට ආගම කොහොමද දේශපාලනයට මැදිහත් වෙන්නේ කියන කාරණාව අපි අද දවසේ ඉතා සරල උදාහරණයක් අරගෙන කතා කරා. මේ වගේ සිද්ධීන් ඕනෑ තරම් අපේ රටේ ඉතිහාසය තුළ සොයා ගන්නට පුළුවන්. ඉතින් මේ වගේ ඉතිහාසය සම්බන්ධ කරුණු කාරණා දැනගන්න ඔබේ රටේ ඔබ ජීවත් වෙන පරිසරයේ අතීත කතාව දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි කියන්නේ මේ අපිත් එක්ක එකතු වෙලා අපිව subscribe කරන්න, bell icon එක ඔබන්න එක නෙමෙයි අපි කියන්නේ. ඔබට හිතෙනවා නම් මෙතන ඔබට ලබාගත යුතු දැනුමක් තියෙනවා කියලා, ඔබට මේ දැනුම වැදගත් කියලා හිතෙනවා නම් අපිත් එක්ක එකතු වෙන්න. අපිත් එක්ක ඔබේ අදහස් බෙදා ගන්න. ඉතිහාසය සම්බන්ධයෙන් ඔබේ කතාව කියන්න. අපි කතා කරමු. ඒක තමයි වෙන්න ඕන. අපි අධ්‍යයනයක් කිරීමේදී, අපි සාකච්ඡාවක් කිරීමේදී මේ හැම තැනකදීම වෙන්නේ අපේ දැනුම දියුණු වෙන එක. දැනුම දියුණු වෙන එක ඉතින් කවදාවත් ඉතින් ඒක වැරදියට තියෙන දෙයක් නෙමෙයි. අර කියන්නේ තිබූ තැනක සොර සතුරන් ගත නොවෙනා, එසඩ මනාවත් වතුරෙන් වල නොවෙනා. කෝප වුවත් රජ මැතිඳුන් ගත නොවෙනා, උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. ඉතින් මෙන්න මේ නිසා තමයි මම කියන්නේ අපි යම් යම් දේවල් ඉගෙන ගමු. ඒ වගේම මේ යම් යම් දේවල් ඉගෙන ගනිද්දී අපේ රටේ ඉතිහාසය, අපේ සමාජයේ අතීත කතාව දැනගෙන සිටීම, ඒක ඉගෙන ගැනීම ඔබට අතිශයින්ම වැදගත්. ඒකයි ඔබට කියන්නේ ගෝකි එක්ක හිස්ටරි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. එහෙනම් අපි ඊළඟ දවසේදී පුරා සංදේශය අපේ පළවෙනි සීසන් එකේ අවසන් එපිසෝඩ් එක තමයි අපිට ඊළඟට තියෙන්නේ. අපි අවසන් එපිසෝඩ් එකෙන් හමු වෙමු එහෙනම් ලබන සතියේ. ඔබ සියලු දෙනාටම ආයුෂ බොහෝ වේවා.